अस्सलामुअलैकुम वरहमतुल्लाहि वबरकातुහු. පෝක් මස් තහනම් වන්නේ ඇයි? අපේ දරුවන්ටත් අපේ යහපත් මිතුරු මිතුරියන්ටත් අපේ හදවතට ආසන්නට සිදුවෙන ප්‍රශ්නයක් තමයි මේ පෝක් මස් තහනම් වන්නේ ඇයි කියලා. එතකොට අපේ ආගමේ උගත් ගුරුතුමාණන් කියනවා අල් කුරානයේත් බයිබලෙත් පෝක් මස් අශුද්ධයි කියලා. ඒ ආහාරට ගන්න එක දෙවියන් නීති විරෝධී කියලා. මේ ආගමේ නීතියක් විතරක් නොවේ විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒ විද්‍යාත්මක හේතු එකක් තමයි ආහාර සෞඛ්‍ය පිළිබඳව. ඒ කියන්නේ මේ පෝක් මස් කෑමෙන් කොලෙස්ටරෝල් වැඩි කරනවා. ඒක හෘද රෝග, නාඩි අවහිරවීම සහ රුධිර ගැටලු ඇති කරනවා. තව එකක් තමයි අන්‍ය රෝග. ඒ කියන්නේ මේ මස් කෑමෙන් කැන්සර්ස් ඇති වෙනවා. උදරයේ, හෘදයේ, ප්‍රොස්ටේට් සහ රුධිරයේ වැඩි කරන බව පරීක්ෂණයෙන් කියවෙනවා. ඒතකොට තව එකක් රවුන්ඩ් වර්ම්, හුක් වර්ම්, ටේප් වර්ම් වගේ පරපෝෂිත 50කට වැඩි රෝග පෝක් මස් කෑමෙන් පැතිරෙනවා. මේ බීජ සාමාන්‍ය පිසීමෙන්වත් මැරෙන්නේ නැහැ. තව එකක් තමයි රියුමටිසම්, සංනිවේදනා වගේ රෝග මිනිසුන්ට පැතිරෙනවා. අපේ ජීවිතය සුරක්ෂිත කරන්න, අපේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න සහ දෙවියන්ගෙන් නීතියට ගරු කරනවා. මේ සියල්ල එක ගැළපෙන නිසා අපි පෝක් මස් තහනම් වෙයි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපේ දෙවියන් ලැබුණු නීතිය සහ සෞඛ්‍යටත් අපේ ආගමටත් මේ තුනම එක ගැළපෙන විට අපේ ජීවිතේ සුරක්ෂිත වෙනවා. ඒ නිසා පෝක් මස් තහනම් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර දෙවියන් නීතිය දීප්තිමත් බුද්ධියයි.